කට්ටියකට තාත්තෙන් පිළිගන්නවා මගේ අලුත් කැමරා රිවිව් එකට. කැමරා රිවිව් යන්නේ මේ අද කරන්න යන්නේ. අද මම කරන්න යන්නේ අයන් එකකින් බිත්තරයක් තම්බන්න යන්නේ. අයන් එක බිත්තරේ තම්බන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම මේ අයන් එක උඩ අටව ගන්න ඕනේ. මම අටවන්නේ කොහොමද කියලා බලන්න පෙන්නන්න මුලින්ම අයන් එක. ඕනේ මම අටවගෙන ඉවර වෙලා එන්න. මේ තියෙන අටවගත්ත අයන් එක අටවගෙන තියෙන්නේ අයන් එක වැටෙන්නේ නැති වෙන්න විදියට. මොකද අයන් එක වැටුනොත් අපිට හරියට බිත්තරේ තම්බ ගන්න බැරි වෙනවා. සපස් දෙකක් දෙපැත්ත තියලා අයන් එක මැද තියලා මම අටවලා තියෙන්නේ. හරියට බලා ගන්න පුළුවන්. මෙන්න මේ තමයි මම අයන් එක අටවලා තියෙන්නේ. අපි දැන් මේක බලමු කරන්ට් එකට ගහලා බිත්තරේ තම්බන්න සෙට් එක. අයන් එක කරන්ට් එකට ගහලා තියෙන්නේ. මම බිත්තරේ තම්බ ගන්න මේ වගේ පොඩි පිරිසියක් ප්ලේට් එකක් පාවිච්චි කරනවා. මොකද මේ වගේ එකක් පාවිච්චි කරන්නේ මේක අයන් එකේ තිබ්බම මේක උදා රත් වෙන්න ඕනේ. රත් වුණාම තමයි බිත්තරේ අතර තැම්බෙන්නේ. ඒක නිසා මම මේ වගේ මේකක් පාවිච්චි කරනවා. බලමු කොහොමද බිත්තරේ තම්බ ගන්න කියලා. මෙතන පල්ලෙහා බලන්න පේන හැටි අයන් එක උඩ ප්ලේට් එක තියලා තියෙනවා. අපි බිත්තරේ දාගමු. මම බිත්තරේ දාගන්නවා අයන් එක උඩ තියලා නෙමෙයි. මම මේසෙ තියලා වෙනම ප්ලේට් එකේ බිත්තරේ දාලා තමයි අයන් එක උඩ තියන්නේ. අපි බිත්තරේ දාගෙන එමු. බිත්තරේ දාගෙන තියෙන්නේ. මම මේක ගානට බැලන්ස් කරලා අයන් එක උඩ තියනවා. මොකද අයන් එක වැටෙන්න දෙන්න බෑ. අයන් එක වැටුනොත් අපිට බිත්තරේ හැටි තම්බ ගන්න බැරි වෙනවා. මම හිතනවා දැන් බිත්තරේ වැටෙන එකක් නෑ කියලා. අපි බලමු මේක තැම්බුණාට පස්සේ කොහමද බිත්තරේ එන්නේ කියලා. මම ගානට බැලන්ස් කරලා තියලා දෙනවා අයන් එක උඩ බිත්තරේ. අපි මේක බලමු අයන් එක රත් වෙනවා. බැලුවට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. බිත්තරේ නම් ලාවට තැම්බෙනවා වගේ පේනවා. සුදු මදි නම් තැම්බෙලා තියෙන්නේ. බලමු කාමල් තැම්බෙනවා කොහොමද කියලා. අයිල් එකක් තියලා තියෙන්නේ. බලමු චුට්ටක් වෙලා යයි. බලමු කොහොමද ඉන්නේ කියලා. right ගානට මම හිතන්නේ සුදු මදි තැම්බිලා තියෙනවා මෙතන. මට පේනවා ගානට තැම්බිලා තියෙනවා. මේක අල්ලන්න බෑ. රස්නේ මේක අල්ලන්න මේක දිහාගත්තෙත් නෑ. මේක රස්නේ බලන්න අල්ලන්න. බලමු මේක තැම්බෙයි මම හිතන්නේ. right මම පිඟාන අල්ලගන්න මම පොඩි මේකක් හොයාගත්ත කොහොම හරි දිගල්ලා හොයාගත්තා මට. right බිත්තරේ තැම්බිලා තියෙන්නේ මෙතන. සුදු මදි නම් තැම්බිලා තියෙන්නේ. ගානට තැම්බිලා තියෙන්නේ. මට පේනවා බිත්තරේ තැම්බෙනවා. සාමාන්‍යයෙන් තැම්බිලා තියෙන විදිහට කටියට පේන බලන්න පුළුවන් මේ තැම්බිලා තියෙන පිටරේ. තව ටිකක් තම්බ ගමු පොඩ්ඩක් හොඳට. පිටරේ සාමාන්‍යයෙන් කන්න පුළුවන් ගන්න තැම්බිලා තියෙන්නේ. අපි තව චුට්ටක් තම්බ ගමු. මොකද තාමත් සමහර තැන්වල තමයි හයියට තැම්බිලා නැහැ. චුට්ටක් හයියට තම්බගෙන අපි කාලා බලමු කොහොමද කියලා. මම අයන් එකෙන් තම්බගත්ත පිටරේ මෙතන තියෙනවා. අපි මේක කාලා බලමු. මේක පොඩ රස්නේ. කන්න පුළුවන්. සාමාන්‍යයෙන් උතර කන්න පුළුවන්. රායනවා ලුණු විතර ඇද්ද ලුණු නෑ කියලා මෙසි වෙනසක් නෑ. කන්න පුළුවන්. ඒක රාත් තියෙනවා. right ඉතින් ඔන්නෝම තමයි අයන් එකකින් බිත්තරයක් තම්බගන්නේ. කාලක් වෙන්නවා අපි අලුත් කැමරා රිවිව් එකේ සෙට් එක ඊළඟ පාරත් පොඩ්ඩක් අලුත් දෙයක් ගන්න එන්න. කලින් ඒ කමෙන්ට්ස් දාලා තිබ්බ කට්ටිය කමෙන්ට්ස් එක මම කියුවා කරන්න ඕන මේ රිවිව් කරන්න කියලා කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. මම මේ දවස්වල තෝරගෙන යනවා කරන්න ඕන වීඩියෝ එක මොකක්ද කියලා. මම හරියටම ඊළඟ සතියේ මොකක්ද කරන්න වීඩියෝ කියලා මම අප්ලෝඩ් කරලා ඔයාලට කියන්නම්. ඊළඟ සතියේ සෙට් එක. ජය වේවා.